සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට එදිනෙදා ජීවිතයේදී ඉංග්‍රීසි කතා කරද්දී නැතුවම බැරි ඉතාමත් අත්‍යවශ්‍ය වෙන ක්‍රියාපද. එහෙම නැත්නම් අපි කියනවා verbs කියලා. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද විශාල ප්‍රමාණයක් තිබුණත් මේ වීඩියෝවෙන් මම තෝරගෙන තියෙන්නේ native speakersලා. එහෙම නැත්නම් උපතින්ම ඉංග්‍රීසි කතා කරන එදිනෙදා සංවාදවලදී නිතරම සහ බහුලවම පාවිච්චි කරන most used verbs 100ක් විතරයි. අපි බලමු මොනවද මේ verbs කියන්නේ කියලා. සරලවම කිව්වොත් ක්‍රියාපදයක් කියන්නේ අපි කරන වැඩක් හෝ යම්කිසි සිදුවීමක් එහෙම නැත්නම් පැවැත්මක් පෙන්වන වචනයකට. මම කලින් කිව්වා වගේ මේ වචන 100 ඔලුවට දාගන්න කලින් අපිට ඉතාමත් ලේසියෙන් මේවා ප්‍රධාන කොටස් 3කට බෙදලා අඳුර ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා පළවෙනි වර්ගය තමයි action verbs. මේවා තමයි අපි බහුලවම දකින්නේ. ඒ කියන්නේ අපේ ඇඟ හොල්ලලා ශාරීරිකව හෝ මානසිකව අපි හිතලා කරන වැඩ. උදාහරණ විදියට eat ඒ කියන්නේ කනවා, run කියන්නේ දුවනවා, write කියන්නේ ලියනවා, jump කියන්නේ පනිනවා. ඔයා ක්‍රියාවක් කරනවා කියලා ඇස් දෙකට පේන්න තියෙන හැමදේම අයිති වෙන්නේ මෙන්න මේ action කියන කොටසට. දෙවැනි එක තමයි occurrence. ඒ කියන්නේ සිදුවීම. මේව මිනිස්සු හිතලා සැලසුම් කරලා කරන වැඩ නෙමෙයි. ස්වභාව ධර්මයෙන් හෝ ලෝකයේ ඉබේම සිද්ධ වෙන දේවල්. අපේ කිසිම මැදිහත් වීමක් නැතුව පරිසරයේ හෝ යම් දෙයක සිද්ධ වෙන වෙනස්කම්. උදාහරණයක් විදියට rain. rain කියන්නේ වැස්ස වහිනවා. ඒක ඉබේ වෙන්නේ. grow කියන්නේ පැලයක් වැවෙනවා. ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. happen කියන්නේ යම් දෙයක් සිද්ධ වෙනවා. melt කියලා කියන්නේ ice කැටයක් දිය වෙනවා. ඒවා ස්වභාවිකම සිදුවෙන දේවල්. තුන්වෙනි වර්ගය තමයි වැදගත්ම කොටස. මේකට අපි කියනවා state of being කියලා. මෙතනදී කිසිම කෙනෙක් ඇඟ හොල්ලලා වැඩක් කරන්නේවත් කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේවත් නැහැ. මේක හරියට ඡායාරූපයක් වගේ. යම් කෙනෙක් ඉන්න තත්වය, එයා ඉන්න ස්ථානය, එයාගේ අයිතිය හෝ එයාට දැනෙන හැඟීම විතරයි මේන් පෙන්වන්නේ. උදාහරණයක් විදියට love. love කියන්නේ ආදරය කරනවා. ඒක ඇඟ හොල්ලලා කරන වැඩක් නෙමෙයි. හැඟීමක්. අපි තව උදාහරණයක් ගත්තොත් understand. understand කියලා කියන්නේ තේරුම් ගන්නවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ නිතරම යෙදෙන is, am, are, was, were ඒ කියන්නේ ඉන්නවා, සිටියා වැනි වචන අයිති වෙන්නේ මෙන්න මේ පැවැත්ම පෙන්වන කොටසට. ඔන්න ඔය විදියට ක්‍රියාවක්, සිදුවීමක් සහ පැවැත්මක් කියන කොටස් 3 තමයි ඕනෑම verb එකක පදනම වෙන්නේ. දැන් පැහැදිලි නේද? අපි ස්ටාර්ට් එකේදීම සංකීර්ණ ග්‍රැමර් නීති ඔක්කොම ඔලුවට දාගෙන ඉංග්‍රීසි විෂය බෝරින් කරගෙන බය වෙන්න අවශ්‍ය නැහැ. අපි මේක හරිම සරලව ඉගෙන ගමු. ඇත්තටම මේ ක්‍රියාපද ගැන කතා කළොත් අපිට ඉගෙන ගන්න නීති රීති එහෙම නැත්නම් ග්‍රැමර් රූල්ස් ගොඩක් තියෙනවා. මම මේ හැම නීතියක්ම ඉතාමත්ම සරලව උදාහරණත් එක්ක විස්තරාත්මකව වෙනමම වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. අපි මේ verbs මතක තියාගන්නේ on the go ක්‍රමයට. ඒ කියන්නේ ජීවත් වෙන ගමන් අපි මේ verbs ප්‍රායෝගිකව පාවිච්චි කරන්න ඕන. අම්මා උයනවා නම් ඔලුවට එන්න ඕන cook කියලා. මම කනවා නම් ඔලුවට එන්න ඕන eat කියලා. තාත්තා වැඩ කරනවා නම් work. මල්ලි නිදා ගන්නවා නම් sleep. ඔයා සින්දුවක් අහනවා නම් listen. මෙන්න මේ විදියට ඇස් දෙකට පේන දකින දේ එකපාරටම ඉංග්‍රීසියෙන් හිතන්න අද ඉඳන් පුරුදු වෙන්න. එහෙනම් අපි යමු අද පාඩමට. හැමදාමත් වගේ මම මේ ක්‍රියාපද කියලා දෙන්නේ නිකම්ම ක්‍රියාපදය විතරක් නෙමෙයි. හැම verb එකකටම practical sentences දෙක ගානේ මං දාලා තියෙනවා. එතකොට ඒ වචනය, ඒ ක්‍රියාපදය සාමාන්‍ය කතාවේදී හරියටම භාවිතා කරන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. පළවෙනි verb එක go. go කියන්නේ යනවා. go යනවා. I go to school. I go to school. මම ස්කෝලේ යනවා. දෙවෙනි උදාහරණය we go home. ඒ කියන්නේ අපි ගෙදර යනවා. we go home. අපි ගෙදර යනවා. දෙවෙනි verb එක තමයි
come. come. come කියන්නේ එනවා කියන එක. come here. come here කියන්නේ මෙහෙට එන්න. they come today. they come today. ඒ කියන්නේ එයාලා එහෙම නැත්නම් ඔවුන් අද එනවා. they come today. ඔවුන් අද එනවා. තුන්වෙනි verb එක eat. eat කියන්නේ කනවා. අපි බලමු උදාහරණ දෙක. I eat rice. I eat rice. ඒ කියන්නේ මම බත් කනවා. We eat dinner. We eat dinner. අපි රෑට කනවා. We eat dinner. හතරවෙනි verb එක drink. drink කියන්නේ බොනවා. අපි බලමු උදාහරණ sentences. I drink water. I drink water. ඒ කියන්නේ මම වතුර බොනවා. I drink water. Drink this juice. මේ juice එක බොන්න. අපි කාට හරි juice එකක් දීලා කියනවා drink this juice. මේ juice එක බොන්න. බලන්න හරිම සරලයි. අපි මේ verb එක දාලා පොඩි sentence දෙකක් හදලා තියෙනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ verb එක sentence එකක් ඇතුලේ එහෙම නැත්නම් වාක්‍යයක් ඇතුලේ හරියටම පාවිච්චි වෙන්නේ කියලා. පස්වෙනි verb එක sleep. sleep කියන්නේ නිදා ගන්නවා. I sleep early. I sleep early. ඒ කියන්නේ මම වේලාසනින් නිදා ගන්නවා. early කියන්නේ වේලාසන. I sleep early. මම වේලාසනින් නිදා ගන්නවා. Dogs sleep a lot. Dogs sleep a lot. වැඩි වෙලාවක් බල්ලන් නිදා ගන්නවා. හයවෙනි verb එක see. see කියන්නේ දකිනවා. එහෙම නැත්නම් පේනවා කියන්නත් අපි මේ see කියන word එක use කරනවා. I see a bird. I see a bird. මට කුරුල්ලෙක් පේනවා. මට කුරුල්ලෙක් පේනවා. I see a bird. We see the moon. We see the moon. අපිට හඳ පේනවා. We see the moon. අපිට හඳ පේනවා. අපි බලමු ඊළඟ verb එක. do. do කියන්නේ කරනවා. යම් කිසි දෙයක් කරනකොට අපි කියනවා do. example sentence බලමු. I do my homework. I do my homework. homework කියලා කියන්නේ අපි හැමෝම දන්නවා ගෙදර වැඩ. I do my homework. ඒ කියන්නේ මම මගේ ගෙදර වැඩ කරනවා. I do my homework. ඊළඟ example එක do your best. do your best. ඒ කියන්නේ ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. කවුරු හරි exam එකකට වගේ යනවා නම් අපි යාට කියනවා යන්න කලින් do your best. ඔයාට පුළුවන් උපරිමයෙන් exam එක කරන්න. අටවෙනි verb එක take. take. take කියන්නේ ගන්නවා. take. take this phone. take this phone. මේ phone එක ගන්න. take this phone. මේ phone එක ගන්න. I take a taxi. I take a taxi. මම ටැක්සියක් ගන්නවා. කියන්නේ මිලදී ගන්නවා කියන එක නෙමෙයි. මම ටැක්සි එකක තමයි එන්නේ. කෙනෙක් අහනවා ඔයා කොහොමද යන්නේ? වැඩ ඇරලා කොහොමද යන්නේ? I take a taxi. මම ටැක්සියක් ගන්නවා. මම ටැක්සි එකක යනවා. I take a taxi. මම ටැක්සියක් ගන්නවා. ඊළඟ එක give. give කියන්නේ දෙනවා. Give me a pen. give me a pen. මට පෑනක් දෙන්න. අපි කියනවා මට පෑනක් දෙන්න. give me a pen. ඊළඟ එක give it to her. give it to her. give it to her. ඒක ඇයට දෙන්න. 10 වෙනි එක like. like කියන්නේ කැමති. I like mangoes. I like mangoes කියලා කියන්නේ මම අඹ වලට කැමතියි. අපි මොන හරි දෙයකට කැමති නම් අපි like කියලා වාක්‍ය හදා ගන්නවා. I like potatoes. මම අල වලට කැමතියි. මෙතන I like mangoes. මම අඹ වලට කැමතියි. They like music. They like music. ඒ කියන්නේ ඔවුන් සංගීතයට කැමතියි. එයාලා සංගීතයට කැමතියි. They like music. 11 වෙනි එක say. say කියන්නේ කියනවා. Say it again. Say it again. ඒ කියන්නේ ඒක ආයෙත් කියන්න. ඒක ආයෙත් කියන්න. නැවතත් කියන්න. ඊළඟ උදාහරණය I have something to say. I have something to say. ඒ කියන්නේ මට
කියන්න දෙයක් තියෙනවා. මට කියන්න දෙයක් තියෙනවා. I have something to say. 12 වෙනි එක tell. tell කියලා කියන්නේ කියනවා. එහෙම නැත්නම් පවසනවා කියන එකටත් අපි tell කියලා තමයි කියන්නේ. Tell me the truth. Tell me the truth. Tell me the truth කියන්නේ මට ඇත්ත කියන්න. Tell me the truth. මට ඇත්ත කියන්න. Don't tell anyone. Don't tell anyone. කාටවත් කියන්න එපා. එහෙම නැත්නම් කාටවත් පවසන්න එපා. Don't tell anyone. කාටවත් කියන්න එපා. ඊළඟ verb එක speak. Speak කියලා කියන්නේ කතා කරනවා. Speak. කතා කරනවා. අපි බලමු කොහොමද මේ verb එක දාලා අපි sentences හදලා තියෙන්නේ. I speak English. I speak English. ඒ කියන්නේ මම ඉංග්‍රීසි කතා කරනවා. මම ඉංග්‍රීසි කතා කරනවා. Speak slowly please. Speak slowly please. ටීචර් කියනවා ළමයි කෑ ගහද්දී speak slowly please. කරුණාකරලා හෙමින් කතා කරන්න. Speak slowly. කරුණාකරලා හෙමින් කතා කරන්න. Number 14. Hear. Hear කියලා කියන්නේ ඇහෙනවා. I hear something. මට මොනවා හරි දෙයක් ඇහෙනවා. I hear something. I hear a sound. I hear a sound. කියන්නේ මට සද්දයක් ඇහෙනවා. මට සද්දයක් ඇහෙනවා. We hear the music. We hear the music. අපිට සින්දුව ඇහෙනවා. එහෙම නැත්නම් සංගීතය ඇහෙනවා. We hear the music. අපිට සංගීතය එහෙම නැත්නම් සින්දුව ඇහෙනවා. We hear the music. Number 15. Listen. Listen කියලා කියන්නේ අහනවා. එහෙම නැත්නම් ඇහුම්කන් දෙනවා. ඔය දෙකටම අපි කියන්නේ listen කියලා. Listen to me. Listen to me. Listen to me කියන්නේ මං කියන දේ අහන්න. Listen to me. මං කියන දේ අහන්න. Listen to me. මං කියන දේ අහන්න. I listen to songs. I listen to songs. මම සින්දු අහනවා. I listen to songs. මම සින්දු අහනවා. අපි බලමු 16 වෙනි verb එක. Read. Read කියන්නේ කියවනවා. අපි මොනවා හරි දෙයක් කියවනවා නම් කියන්නේ read. I read books. I read books. මම පොත් කියවනවා. පත්තරය කියවනවා නම් I read newspapers. Newspapers කියන්නේ පත්තර. I read books. මම පොත් කියවනවා. Read this letter. Read this letter. මේ ලියුම කියවන්න. Read this letter. මේ ලියුම කියවන්න. ඊළඟ එක write. Write. Write කියන්නේ ලියනවා. Write your name. Write your name. කියන්නේ ඔයාගේ නම ලියන්න. I write a letter. I write a letter. කියන්නේ මම ලියුමක් ලියනවා. I write a letter. Number 18. Learn. Learn කියන්නේ ඉගෙන ගන්නවා. Learn. ඉගෙන ගන්නවා. අපි බලමු කොහොමද මේ verb එක sentence එකක් ඇතුලේ use වෙන්නේ කියලා. I learn English. I learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මම දෙමළ ඉගෙන ගන්නවා නම් කොහොමද කියන්නේ? I learn Tamil. I learn Tamil. එතන I learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. We learn driving. We learn driving. අපි driving ඉගෙන ගන්නවා. මොන හරි දෙයක් ඉගෙන ගන්නවට අපි කියන්නේ learn. හරිම සරලයි. 19. No. No. No කියන්නේ මොකක්ද? දන්නවා. No. අපි මෙතන K අකුර ඉස්සරහා තිබුණාට අපිට no කියලා මෙතන pronounce කරන්න බෑ. මෙතන K අපි කියනවා silent. අපි මේක ශබ්ද කරද්දී K silent. අපි K උච්චාරණය කරන්නේ නැහැ. අපි no කියලා තමයි මේක කියවන්නේ. No.
I know him. මම යාව දන්නවා. I know him. I know him. මම යාව දන්නවා. We know the way. We know the way. අපි පාර දන්නවා. යාළුවෝ එක්ක ගමනක් යද්දී කවුරු යහනවා ඔයාලා යන පාර දන්නවද? එතකොට අපිට කියන්න පුළුවන් we know the way. අපි පාර දන්නවා. We know the way. අපි පාර දන්නවා. අපි බලමු number 20. Think. Think කියන්නේ හිතනවා. Think. හිතනවා. Think before you speak. Think before you speak. කතා කරන්න කලින් හිතන්න. කතා කරන්න කලින් හිතන්න. Before you speak කියන්නේ කතා කරන්න කලින්. කතා කරන්න කලින් හිතනවට අපි කියනවා think before you speak. ඊළඟ example එක think about it. Think about it. ඒ ගැන හිතලා බලන්න. ඒ ගැන හිතලා බලන්න කියලා අපි කියනවා. ඊගාව එක want. Want. Want කියලා කියන්නේ ඕනේ. එහෙම නැත්නම් අවශ්‍යයි. ඕන එහෙම නැත්නම් අවශ්‍යයි. I want water. I want water. මට වතුර ඕන. මට වතුර ඕන. I want water. මට කෑම ඕන නම් කොහොමද කියන්නේ? I want food. මට කෑම ඕන. I want food. අපි බලමු දෙවැනි උදාහරණය. We want to go. We want to go. අපිට යන්න ඕන. We want to go. අපිට යන්න ඕන. Number 22. Need. Need කියලා කියන්නේ අවශ්‍යයි. එහෙම නැත්නම් ඕනමයි. I need a break. I need a break. Break කියන්නේ විවේකයක්. මට විවේකයක් අවශ්‍යයි කියලා කියන්න අපි කොහොමද කියන්නේ? I need a break. මට විවේකයක් අවශ්‍යයි. I need a break. ඊළඟ එක we need food. We need food. අපිට කෑම අවශ්‍යයි. We need food. අපිට කෑම අවශ්‍යයි. Number 23 make. Make කියලා කියන්නේ හදනවා. මොන හරි දෙයක් හදනවට අපි කියනවා make. අපි බලමු example sentence එක. I make tea. I make tea. I make tea කියලා කියන්නේ මම තේ හදනවා. මොනවද හදන්නේ? තේ. I make tea. I make breakfast. I make breakfast. Breakfast කියලා කියන්නේ උදේ ආහාරය. I make breakfast. මම උදේ කෑම හදනවා. මම dinner හදනවා නම් කොහොමද කියන්නේ? I make dinner. I make dinner. බලන්න හරිම ලේසියි. ඊළඟ එක buy. Buy කියලා කියන්නේ මිලදී ගන්නවා. අපි මොන හරි දෙයක් මිලදී ගන්නවට කියන්නේ buy. I buy vegetables. I buy vegetables. මම එළවලු මිලදී ගන්නවා. I buy vegetables. They buy a car. They buy a car. ඔවුන් කාර් එකක් මිලදී ගන්නවා. ඔවුන් කාර් එකක් මිලදී ගන්නවා. They buy a car. අපිට මේ buy කියන verb එක දාලා මේ වගේ sample sentences හදාගන්න පුළුවන්. මොන හරි දෙයක් මිලදී ගන්නවට තමයි අපි buy කියලා කියන්නේ. Number 25 sell. Sell. Sell කියලා කියන්නේ විකුණනවා. They sell fruits. They sell fruits. ඔවුන් පළතුරු විකුණනවා. They sell fruits. ඔවුන් පළතුරු විකුණනවා. එළවලු විකුණනවා නම් කොහොමද අපි කියන්නේ? They sell vegetables. They sell vegetables. I want to sell my phone. I want to sell my phone. මට මගේ ෆෝන් එක විකුණන්න ඕන. I want to sell my phone. මට මගේ ෆෝන් එක විකුණන්න ඕන. අපි බලමු ඊළඟ verb එක. play. play කියන්නේ සෙල්ලම් කරනවා. Children play cricket. Children play cricket. ළමයි cricket සෙල්ලම් කරනවා. ළමයි cricket සෙල්ලම් කරනවා. Don't play here. Don't play here. Don't කියලා කියන්නේ කරන්න එපා කියන එක. මෙතන සෙල්ලම් කරන්න එපා. Don't play here. මෙතන සෙල්ලම් කරන්න එපා. ඊළඟ verb එක work. Work. Work කියලා කියන්නේ වැඩ කරනවා. Work. වැඩ කරනවා. I work here. I work here. මම මෙතන වැඩ කරනවා. I work here. මම මෙතන වැඩ කරනවා. ඊළඟ sentence එක they work hard. They work hard. They work hard කියලා කියන්නේ ඔවුන් මහන්සි වෙලා වැඩ කරනවා. ඔවුන්
මහන්සි වෙලා වැඩ කරනවට අපි කියන්නේ they work hard. ඔවුන් මහන්සි වෙලා වැඩ කරනවා. Number 28. Use. Use කියලා කියන්නේ මොනවා හරි දෙයක් අපි පාවිච්චි කරනවා. Use. මේක අපි එදිනෙදා පාවිච්චි කරනවා. Fair and Lovely cream එක තමයි use කරන්නේ. එහෙම නැත්නම් මම Aveeno cream එක තමයි use කරන්නේ. Use කියන්නේ පාවිච්චි කරනවා. මම ඒක පාවිච්චි කරනවා. කියන්නේ I use it. I use it. මම ඒක පාවිච්චි කරනවා. Don't use it. ඒක පාවිච්චි කරන්න එපා. Don't use it. ඒක පාවිච්චි කරන්න එපා. 29. Help. Help. Help කියලා කියන්නේ අපි උදව් කරනවා. Help. උදව් කරනවා. I help you. I help you. මම ඔයාට උදව් කරනවා. I help you. මම ඔයාට උදව් කරනවා. They help us. එයාලා. එහෙම නැත්නම් ඕන් අපිට උදව් කරනවා. They help us. ඕන් අපිට උදව් කරනවා. Number 30. Run. Run කියලා කියන්නේ දුවනවා. දුවනවා. I run daily. I run daily. මම හැමදාම දුවනවා. exercise එකට මම දුවනවා නම් කියන්නේ I run daily. මම හැමදාම දුවනවා. Run fast. Run fast කියන්නේ වේගයෙන් දුවන්න. බල්ලෙක් පස්සෙන් එනවා නම් අපි කියනවා run fast. වේගයෙන් දුවන්න. Run fast. වේගයෙන් දුවන්න. බස් එක අල්ලගන්න ඕන නම් අපි කියනවා run fast. වේගයෙන් දුවන්න. වේගයෙන් දුවන්න. Number 31. Ask. Ask කියන්නේ අහනවා. අහනවා. Ask. Ask me. මගෙන් අහන්න. Ask me. හරිම සරලයි. Ask me. මගෙන් අහන්න. අහන්න එපා නම් කොහොමද අපි කියන්නේ? Don't ask. Don't ask. අහන්න එපා. Don't ask. අහන්න එපා. මම මේ පොඩි sentences ගත්තේ ඔයාලට පැහැදිලි වෙන්න කොහොමද මේ verb එක sentence එකක් ඇතුලේ පාවිච්චි කරන්න කියන්නේ. ලොකු sentences අරගෙන මේක complicate කරන්න ඕනේ නැහැ. ඒ නිසා මම පොඩි sentences අරගත්තා ඔයාලට පැහැදිලිව මේ meaning එක තේරුම් යන විදියට. Number 32. Call. Call කියලා කියන්නේ කතා කරනවා. Call me. මට කතා කරන්න. මට නම් අපි මේ කියලා කියනවා. Call me. මට කතා කරන්න. Call them. ඔවුන්ට කතා කරන්න. Call them. ඔවුන්ට කතා කරන්න. ඊළඟ එක open. Open කියලා කියන්නේ අරිනවා. Open. අපි බලමු කොහොමද මේක sentence එකක් ඇතුලේ use වෙන්නේ. Open it. it කියන්නේ ඒක. Open it. ඒ කියන්නේ ඒක අරින්න. Open it. ඒක අරින්න. Open the door. Open the door. දොර අරින්න. Open the door. දොර අරින්න. ඊළඟ verb එක close. Close කියලා කියන්නේ වහනවා. Close your eyes. Close your eyes. ඔයාගේ ඇස් වහන්න. Close your eyes. ඔයාගේ ඇස් වහගන්න. එහෙම නැත්නම් සරලවම අපිට පුළුවන් කියන්න close it. ඒක වහන්න. Close it. ඒක වහන්න. ඊළඟ එක live. Live කියලා කියන්නේ ජීවත් වෙනවා. Live. ජීවත් වෙනවා. Live. ජීවත් වෙනවා. I live here. I live here. මම මෙහි ජීවත් වෙන්නේ. I live here. මම මෙහි ජීවත් වෙනවා. මම මෙහි තමයි ජීවත් වෙන්නේ. I live here. මම මෙහි ජීවත් වෙන්නේ. They live well. They live well. එයාලා හොඳින් ජීවත් වෙනවා. They live well. එයාලා හොඳින් ජීවත් වෙනවා. They live well. එයාලා හොඳින් ජීවත් වෙනවා. Number 36. Look. Look. Look කියන්නේ බලනවා. මොන හරි දෙයක් බලනවට අපි කියන්නේ look. Look at me. මා දිහා බලන්න. මා දිහා බලන්න. Look at me. Look here. Look here. මෙතන කියන්නේ here. Look here. මෙතන බලන්න. මෙතන බලන්න. Look here. Number 37. Wait. Wait කියලා කියන්නේ බලන් ඉන්නවා. Wait for me. Wait for me. මං එනකම් බලන් ඉන්න. මං එනකම් බලන් ඉන්න. එහෙම නැත්නම් මං වෙනුවෙන් බලන් ඉන්න. Don't wait for me.
අපි don't add කරලා කියනවා මං වෙනුවෙන් බලන් ඉන්න එපා. එහෙම නැත්නම් මං එනකන් බලන් ඉන්න එපා. Don't wait for me. මං එනකන් බලන් ඉන්න එපා. ඔයා යන්න. Don't wait for me. Don't wait for me. මං වෙනුවෙන් බලන් ඉන්න එපා. Number 38. Sit. Sit කියලා කියන්නේ වාඩි වෙනවා. Sit. වාඩි වෙනවා. Sit down. වාඩි වෙන්න. Sit down. Sit here. Sit here. මෙතන වාඩි වෙන්න. Sit here. හරිම සරලයි. Sit here. මෙතන වාඩි වෙන්න. Number 39. Stand. Stand කියලා කියන්නේ හිට ගන්නවා. Stand up. හිට ගන්න. Don't stand there. Don't stand there. එතන හිට ගන්න එපා. එතන හිට ගන්න බැරි තැනක්. Don't stand there. එතන හිට ගන්න එපා. ඊළඟ verb එක stop. Stop. Stop කියන්නේ නවත්තනවා. මේ පොඩි වචන ඔයාලා already දන්න වචන. Stop. නවත්තනවා. Stop the car. Stop the car. කාර් එක නවත්තන්න. Stop the car. කාර් එක නවත්තන්න. Stop the music. Stop the music. සින්දුව නවත්තන්න. සින්දුව නවත්තන්න ඕන නම් අපි කියනවා stop the music. ඊළඟ එක start. Start. Start කියලා කියන්නේ පටන් ගන්නවා. Let's start now. Let's start now. අපි දැන් පටන් ගමු. අපි දැන් පටන් ගමු. ඊළඟ example එක I start work at 9. I start work at 9. මම උදේ 9ට වැඩ පටන් ගන්නවා. I start work at 9. මම 9ට වැඩ පටන් ගන්නවා. ඊළඟ verb එක finish. Finish කියලා කියන්නේ ඉවර කරනවා. අපි මොනවා හරි දෙයක් ඉවර කරනවට කියන්නේ finish. Finish your work. Finish your work. ඔයාගේ වැඩ ඉවර කරන්න. බබා තාම homework කරනවා නම් අපි කියනවා finish your homework. ඔයාගේ ගෙදර වැඩ ඉවර කරන්න. ඔයාගේ ගෙදර වැඩ ඉවර කරන්න. Finish your work. ඊළඟ example එක finish it. Finish it කියලා කියන්නේ ඒක ඉවර කරන්න. Finish it. අපි මේ වගේ phrases තමයි day to day use කරන්නේ. හරිම සරලයි. Finish it. කියන්නේ ඒක ඉවර කරන්න. ඊළඟ එක clean. Clean කියලා කියන්නේ පිරිසිදු කරනවා. Clean. පිරිසිදු කරනවා. Clean your room. Clean your room. ඔයාගේ කාමරය අස් කරගන්න. පිරිසිදු කරගන්න. Clean your room. I clean the house. I clean the house. මම ගේ පිරිසිදු කරනවා. I clean the house. මම ගේ පිරිසිදු කරනවා. I clean the house. Number 44. Wash. Wash කියලා කියන්නේ හොදනවා. I wash my face. I wash my face. මම මූණ හොදනවා. Wash the vegetables. Wash the vegetables. ඒ කියන්නේ එළවලු හොදන්න. Wash the vegetables. Number 45. Cook. Cook කියලා කියන්නේ උයනවා. Cook. උයනවා. I cook dinner. I cook dinner. මම රෑ කෑම උයනවා. I cook dinner. මම රෑ කෑම උයනවා. They cook lunch. They cook lunch. ඔවුන් දවල් කෑම උයනවා. dinner කියන්නේ රෑ කෑම. lunch කියලා කියන්නේ දවල් කෑම. They cook lunch. ඔවුන් දවල් කෑම උයනවා. ඊළඟ verb එක cut. cut කියලා කියන්නේ කපනවා. මොන හරි දෙයක් කපනවාට අපි කියන්නේ cut. Don't cut your hair. Don't cut your hair. ඔයාගේ කොණ්ඩේ කපන්න එපා. Don't cut your hair. ඔයාගේ කොණ්ඩේ කපන්න එපා. ඊළඟ උදාහරණය cut the cake. Cut the cake. cake එක කපන්න. ඊළඟ එක pay. pay කියලා කියන්නේ සල්ලි ගෙවනවා. pay. සල්ලි ගෙවනවා. I pay the bill. I pay the bill. මම bill එක ගෙවනවා. I pay the bill. Pay the driver. driverට සල්ලි ගෙවන්න. Pay the driver. driverට සල්ලි ගෙවන්න. Pay the driver. driverට සල්ලි ගෙවන්න. Number 48. Drive. drive කියලා කියන්නේ පදවනවා. එහෙම නැත්නම් එලවනවා. drive. පදවනවා. එහෙම නැත්නම් එලවනවා. I drive a car. I drive a car. මම කාර් එකක් එලවනවා. මම කාර් එකක් පදවනවා.
drive a car. drive safely. drive safely. අපි කියනවා පරිස්සමට එළවන්න. පරිස්සමට drive කරන්න. drive safely. පරිස්සමට drive කරන්න. drive safely. ඊළඟ එක walk. walk. walk කියලා කියන්නේ ඇවිදිනවා. ඇවිදිනවා. I walk daily. I walk daily. මම හැමදාම ඇවිදිනවා. We walk in the park. We walk in the park. අපි park එකේ ඇවිදිනවා. We walk in the park. අපි park එකේ ඇවිදිනවා. Number 50. Bring. Bring කියලා කියන්නේ ගේනවා. Bring some water. Bring some water. වතුර ටිකක් ගේන්න. Bring some water. Bring some water. අයියට කියලා වතුර එකක් ගෙන්න ගන්න ඕන නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා bring some water. වතුර ටිකක් ගේන්න. Bring it tomorrow. Bring it tomorrow. Tomorrow කියලා කියන්නේ හෙට. Bring it කියන්නේ ඒක ගේන්න. Bring it tomorrow. ඒක හෙට ගේන්න. Bring it tomorrow. හරි. බලන්නකෝ දැන් අපි මේ ක්‍රියාපද 50ක් ඉතාමත් සරලව ඉගෙනගෙන ඉවරයි. වචන 50ක ප්‍රමාණයක් කිසිම අපහසුතාවයකින් තොරව මං හිතනවා ඔළුවට යන්නේ නැති කියලා. අන්න ඒකයි මං නිතරම කියන්නේ නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළොත් ඉංග්‍රීසි භාෂාව කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් සහ සරල දෙයක්. Number 51 send. send කියන්නේ යවනවා. I send a message. I send a message. මම message එකක් යවනවා. I send a message. I send the email now. මම දැන් email එක යවනවා. I send the email now. මම email එක යවනවා. Number 52 forget. forget කියලා කියන්නේ අමතක වෙනවා. I forget. මට අමතක වෙනවා. I forget names. I forget names. මට නම් අමතක වෙනවා. I forget names. මට නම් මතකෙ හිටින්නේ නෑ. I forget names. මට නම් අමතක වෙනවා. Don't forget it. Don't forget it. ඒක අමතක කරන්න එපා. Don't forget it. ඒක අමතක කරන්න එපා. ඊළඟ එක remember. remember. remember කියලා කියන්නේ මතකයි. එහෙම නැත්නම් මතක තියාගන්නවා. අපි බලමු example sentences. Remember to call me. Remember to call me. මට call කරන්න මතක තියාගන්න. මට call කරන්න මතක තියාගන්න. Remember to call me. අමතක කරන්න එපා. මට මතක ඇතුව call කරන්න. Remember to call me. I remember you. I remember you. මට ඔයාව මතකයි. අපි කෙනෙක්ව පළවෙනි වතාවට දකිද්දී එයා ඔයාට කොහේදී හරි මුණ ගැහිලා තියෙනවා වගේ නම් අපි කියනවා I remember you. මට ඔයාව මතකයි. Number 54 understand. understand. understand කියන්නේ තේරෙනවා. understand තේරෙනවා. Do you understand? ඔයාට තේරෙනවද? Do you understand? ඔයාට තේරෙනවද? මට තේරෙනවා. I understand. මට තේරෙනවා. Number 55 meet. meet කියලා කියන්නේ හම්බ වෙනවා. හම්බ වෙනවා. එහෙම නැත්නම් මුණ ගැහෙනවා. Let's meet tomorrow. Let's meet tomorrow. අපි හෙට හම්බ වෙමු. අපි හෙට හම්බ වෙමු. We meet today. We meet today. අපි අද හම්බ වෙනවා. අපි අද මුණ ගැහෙනවා. We meet today. Number 56 hope. hope කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවා. I hope you win. I hope you win. මම ඔයා දිනයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔයා දිනයි කියලා මම බලාපොරොත්තු වෙනවා. I hope you win. ඔයා දිනාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. Don't lose hope. Don't lose hope. බලාපොරොත්තු අත්හරින්න එපා. මේ බලාපොරොත්තුව කියන එක දෙවිදියකට පාවිච්චි කරන විදිය තමයි ඔයාලා ඉගෙන ගත්තේ. Don't lose hope. බලාපොරොත්තු අත්හරින්න එපා. Wait. wait. wait කියලා කියන්නේ ඉන්නවා. එහෙම නැත්නම් බලන් ඉන්නවා. Wait here, please. Wait here, please. කරුණාකරලා මෙතන ඉන්න. Don't go anywhere. කොහෙවත් යන්න එපා. කරුණාකරලා මෙතන ඉන්න.
Wait here, please. Why do you wait? Why බලන් ඉන්නේ? Why do you wait? අයියා බලන් ඉන්නේ. Why do you wait? Number 58. Wear. Wear කියලා කියන්නේ අඳිනවා. අපි මොන හරි දෙයක් අඳිනවට කියන්නේ wear. Wear a jacket. Wear a jacket. Jacket එකක් අඳින්න. Wear a jacket. Wear this. එහෙම නැත්නම් සරලවම අපි කියනවා wear this. මේක අඳින්න. Wear this. මේක අඳින්න. Number 59. Choose. Choose කියලා කියන්නේ තෝරනවා. Choose. තෝරනවා. You can choose the color. You can choose the color. පාට තෝරන්න පුළුවන්. You can choose the color. I choose this. මම මේක තෝරගන්නවා. I choose this. මම මේක තෝරගන්නවා. I choose this. ඊළඟ verb එක try. Try කියලා කියන්නේ උත්සාහ කරනවා. එහෙම නැත්නම් බලනවා. Try. උත්සාහ කරනවා. එහෙම නැත්නම් බලනවා. I try my best. I try my best. මම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා. I try my best. ඊළඟ sentence එක try this food. ඒ කියන්නේ මේ කෑම එක කාලා බලන්න. Try this food. Number 61. Find. Find කියලා කියන්නේ හොයාගන්නවා. මොන හරි දෙයක් හොයාගන්නවට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් find කියලා. Find a good place. Find a good place. Good place කියලා කියන්නේ හොඳ තැනක්. Find a good place. හොඳ තැනක් හොයාගන්න. Find a good place. I find my keys. I find my keys. මම මගේ යතුරු හොයාගන්නවා. I find my keys. මම මගේ යතුරු හොයාගන්නවා. 62. Lose. Lose කියලා කියන්නේ නැති කරගන්නවා. එහෙම නැත්නම් පරදිනවටත් අපි කියන්නේ lose කියලා. අපි බලමු කොහොමද sentence එකක මේ verb එක use වෙන්නේ කියලා. I always lose things. I always lose things. මම හැම වෙලේම බඩු නැති කරගන්නවා. I always lose things. මම හැම වෙලේම බඩු නැති කරගන්නවා. මෙතන නැති කරගන්නවා meaning එක යටතේ තමයි sentence එක තියෙන්නේ. මම හැම වෙලේම බඩු නැති කරගන්නවා. We lose the match. We lose the match. We lose the match කියලා කියන්නේ අපි match එක පරදිනවා. match එක පරදිනවා නම් අපිට කියන්න පුළුවන් we lose the match today. අද අපි පරදිනවා. We lose the match. Number 63. Hold. Hold කියලා කියන්නේ අල්ලගෙන ඉන්නවා. යම් කිසි දෙයක් අල්ලගෙන ඉන්නවට අපි කියන්නේ hold. Hold this bag please. Hold this bag please. කරුණාකර මේ bag එක අල්ලගන්න. Hold my hand. ඊළඟ එක hold my hand. මගේ අතින් අල්ලගන්න. මගේ අතින් අල්ලගන්න. Number 64. Keep. Keep කියලා කියන්නේ ළඟ තියාගන්නවා. එහෙම නැත්නම් තියනවා කියන එකට. ළඟ තියාගන්නවටත් අපි කියන්නේ keep කියලා. මොනවා හරි දෙයක් තියනවා කියන්නත් අපි මේ keep කියන එක පාවිච්චි කරනවා. Keep the change. Keep the change. Keep the change කියලා කියන්නේ change කියලා කියන්නේ අපි ඉතුරු සල්ලි වලට. Keep the change කියන්නේ ඉතුරු සල්ලි තියාගන්න. Can you keep it? Can you keep it? ඔයාට ඒක තියාගන්න පුළුවන්ද? ඔයාට ඒක තියාගන්න පුළුවන්ද? Can you keep it? Number 65. Share. Share කියලා කියන්නේ බෙදා ගන්නවා. එහෙම නැත්නම් එවනවා. Share. බෙදා ගන්නවා. එහෙම නැත්නම් එවනවා. උදාහරණ share your food. Share your food. Share your food කියලා කියන්නේ ඔයාගේ කෑම බෙදා ගන්න. Share your food. ඊළඟ example එක can you share the location? Can you share the location? මට location එක එවන්න පුළුවන්ද? ඔයා ඉන්න තැන. Location එක කියලා කියන්නේ ඔයා ඉන්න ස්ථානය. Can you share the location? ඔයා ඉන්න ස්ථානය මට එවන්න පුළුවන්ද? ඊළඟ එක show. show කියලා කියන්නේ පෙන්වනවා. show. Show me your photo. Show me your photo. මට ඔයාගේ ෆොටෝ එක පෙන්වන්න. මට ඔයාගේ ෆොටෝ එක පෙන්වන්න. Show me your photo.
don't show it. don't show it. don't show it කියලා කියන්නේ මොකද්ද? ඒක පෙන්වන්න එපා. ඒක කාටවත් පෙන්වන්න එපා. don't show it to anyone. ඒක කාටවත් පෙන්වන්න එපා. don't show it. ඒක පෙන්වන්න එපා. ඊළඟ verb එක teach. teach කියලා කියන්නේ උගන්වනවා. teach. I teach them. I teach them. මම යාළට උගන්වනවා. I teach them. මම යාළට උගන්වනවා. Can you teach me? Can you teach me? ප්‍රශ්නයකින් අපි අහනවා. Can you teach me? ඔයාට මට උගන්වන්න පුළුවන්ද? ඊළඟ එක change. change කියලා කියන්නේ වෙනස් කරනවා. එහෙම නැත්නම් මාරු කරනවටත් අපි කියන්නේ change කියලා. අපි බලමු example sentences. Change your clothes. Change your clothes. කියන්නේ ඔයාගේ ඇඳුම් මාරු කරගන්න. Change your clothes. ඔයාගේ ඇඳුම් මාරු කරගන්න. ඊළඟ එක I change my mind. I change my mind. මම මගේ අදහස වෙනස් කරනවා. බලන්න එකම verb එකේ meaning දෙක. Change your clothes කියලා කිව්වේ ඔයාගේ ඇඳුම් මාරු කරගන්න. මෙතන I change my mind කියලා කියන්නේ මම මගේ අදහස වෙනස් කරගන්නවා. Number 69 feel. feel කියලා කියන්නේ දැනෙනවා. feel දැනෙනවා. I feel tired. I feel tired. tired කියලා කියන්නේ මහන්සි. I feel tired. මට මහන්සි වගේ දැනෙනවා. I feel tired. මට මහන්සි. I feel tired. තරහට කියන්නේ angry කියලා. තරහ දැනෙනවා නම් කියන්නේ කොහොමද? I feel angry. I feel angry. මට තරහක් දැනෙනවා. I feel angry. මට තරහක් දැනෙනවා. I feel happy. I feel happy. මට සතුටක් දැනෙනවා. I feel happy. මට සතුටක් දැනෙනවා. Number 70 worry. worry කියලා කියන්නේ දුක් වෙනවා. එහෙම නැත්නම් බය වෙනවා. Don't worry about it. Don't worry about it. ඒ ගැන දුක් වෙන්න එපා. ඒ ගැන දුක් වෙන්න එපා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් nothing to worry. nothing to worry. nothing to worry. කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. අපි කාගේ හරි හිත හදනවා nothing to worry. බය වෙන්න දෙයක් නැහැ. Number 71 put. put කියලා කියන්නේ තියනවා. එහෙම නැත්නම් දානවා කියනත් අපි මේ put කියන verb එක use කරනවා. Put it here. Put it here. කියන්නේ ඒක මෙතන තියන්න. Put it here. ඒක මෙතන තියන්න. දානවා කියන meaning එකෙන් අපිට කියන්න පුළුවන් put your shoes on. Put your shoes on. ඒ කියන්නේ මොකද්ද? මෙතන put කියන්නේ දාගන්න. Put your shoes on. ඔයාගේ සපත්තු දාගන්න. Put your shoes on. ඔයාගේ සපත්තු දාගන්න. ඊළඟ verb එක leave. leave කියලා කියන්නේ පිටත් වෙනවා. එහෙම නැත්නම් දාලා යනවටත් අපි කියන්නේ leave කියලා. I leave now. I leave now. මම දැන් පිටත් වෙනවා. I leave now. ඒ කියන්නේ මම දැන් පිටත් වෙනවා. Don't leave me. Don't leave me. මාව දාලා යන්න එපා. Don't leave me. මාව දාලා යන්න එපා. පිටත් වෙනවා කියන්නත් පුළුවන්. අපිට දාලා යනවා කියන එකටත් මේ leave කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. Number 73 move. move කියලා කියන්නේ අයින් වෙනවා. එහෙම නැත්නම් හෙලවෙනවා කියන්නත් අපි මේ move කියන වචනය පාවිච්චි කරනවා. අපි බලමු example sentences. Move a little. Move a little. කියන්නේ පොඩ්ඩක් අයින් වෙන්න. Move a little. Don't move කියන්නේ හෙල්ලෙන්න එපා. හෙලවෙන්න එපා. Don't move. Stay still. ඔහොමම ඉන්න. හෙලවෙන්න එපා. Don't move. Number 74 fall. fall කියලා කියන්නේ වැටෙනවා. මොනවා හරි දෙයක් වැටෙනවට අපි කියන්නේ fall. Leaves fall now. Leaves fall now. දැන් කොළ වැටෙනවා. දැන් කොළ වැටෙනවා. Don't fall. වැටෙන්න එපා. Don't fall. බබා සෙල්ලම් කරද්දී අපි කියනවා don't fall. වැටෙන්න එපා. Don't fall. වැටෙන්න එපා. ඊළඟ verb එක අපි බලමු break. break කියලා කියන්නේ කඩනවා. එහෙම නැත්නම් කැඩෙනවා. කඩනවා කියන එකටත් අපි break කියනවා. කැඩෙනවා කියන එකටත් අපි use කරන්නේ break කියන verb එක. Glasses break easily. Glasses break easily. ඒ කියන්නේ වීදුරු ලෙහෙසියෙන් කැඩෙනවා.
ඊළඟ sentence එක don't break it. Don't break it. ඒක කඩන්න එපා. ඒක කඩන්න එපා. ඊළඟ verb එක spend. spend කියන්නේ වියදම් කරනවා. එහෙම නැත්නම් ගත කරනවා කියන එකටත් spend කියන verb එකම තමයි use කරන්නේ. I spend time here. I spend time here. මම මෙහි කාලය ගත කරනවා. I spend time here. Don't spend much. කියන්නේ ගොඩක් වියදම් කරන්න එපා. Don't spend much. ගොඩක් වියදම් කරන්න එපා. පළවෙනි sentence එකෙන් කියා දුන්නේ ගත කරනවා කියන එකට example එකක්. දෙවෙනි sentence එකෙන් කියා දුන්නේ වියදම් කරනවා කියන එකට example එකක්. Number 77 pull. pull කියන්නේ අදිනවා. pull කියන්නේ අදිනවා. pull the door. pull the door. pull the door කියන්නේ දොර අදින්න. don't pull it. ඒක අදින්න එපා. ඒක අදින්න එපා. don't pull it. Number 78 push. push කියන්නේ තල්ලු කරනවා. එහෙම නැත්නම් ඔබනවටත් අපි කියනවා push කියලා. බටන් එකක් වගේ නම් push the button කියලා කිව්වොත් බටන් එක ඔබන්න. push the button. push the car කියලා කිව්වම car එක තල්ලු කරන්න. push the button කියලා කියන්නේ බටන් එක ඔබන්න. දෙවෙනි example එකේ push the car කියලා කියන්නේ car එක තල්ලු කරන්න. push the car එක තල්ලු කරන්න. ඊළඟ verb එක watch. watch කියලා කියන්නේ නරඹනවා. එහෙම නැත්නම් බලනවා කියන්නත් අපි මේ watch කියන verb එක use කරනවා. watch බලනවා. I watch TV. I watch TV. I watch TV කියලා කියන්නේ මම TV බලනවා. I watch TV. මම TV බලනවා. We watch a movie. We watch a movie. අපි ෆිල්ම් එකක් බලනවා. We watch a movie. Number 80 follow. follow කියලා කියන්නේ පස්සෙන් එනවා. එහෙම නැත්නම් අනුගමනය කරනවා කියන එකටත් මේ verb එකමයි අපි use කරන්නේ. follow පස්සෙන් එනවා. එහෙම නැත්නම් අනුගමනය කරනවා. follow me. follow me කියලා කියන්නේ මගේ පස්සෙන් එන්න. follow me මගේ පස්සෙන් එන්න. follow the rules. මෙතන follow the rules කියලා කියන්නේ පස්සෙන් එනවා කියන එක නෙමෙයි අනුගමනය කරන්න කියන එක. follow the rules කියලා කියන්නේ නීති අනුගමනය කරන්න. follow the rules. නීති අනුගමනය කරන්න. එකම වචනය වුණාට තේරුම් ගොඩක් තියෙන්න පුළුවන්. follow the rules කියලා කියන්නේ නීති අනුගමනය කරන්න. Number 81 pass. pass කියලා කියන්නේ දෙනවා. එහෙම නැත්නම් සමත් වෙනවා කියන එකටත් අපි pass කියන එක පාවිච්චි කරනවා. මේක ගොඩක් අය දන්නවා විභාගයක් pass වුණාම අපි කෙලින්ම කියන්නේ මම pass. මම pass කියන්නේ මොකද්ද? මම විභාගය සමත්. අපි බලමු example sentences. pass me the salt. pass me the salt. මට ලුණු එක දෙන්න. මෙතන pass කියන meaning එකෙන් දෙනවා කියන meaning එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. pass me the salt. මට ලුණු එක දෙන්න. දෙවනි උදාහරණය I want to pass the exam. I want to pass the exam. මෙතන pass කියලා අපි පාවිච්චි කරේ සමත් වෙනවා කියන meaning එක. I want to pass the exam. මට විභාගය සමත් වෙන්න ඕන. Number 82 catch. catch කියලා කියන්නේ අල්ල ගන්නවා. අපි මොන හරි දෙයක් අල්ල ගන්නවට කියන්නේ catch. catch the ball. catch the ball. බෝලේ අල්ල ගන්න. cats catch mice. cats catch mice කියලා කියන්නේ පූසෝ මීයන්ව අල්ලනවා. cats catch mice. පූසන් මීයන්ව අල්ලනවා. Number 83 throw. throw කියලා කියන්නේ විසි කරනවා. don't throw trash. don't throw trash. ඒ කියන්නේ කුණු විසි කරන්න එපා. don't throw trash. කුණු විසි කරන්න එපා. ඊළඟ උදාහරණය throw me the towel. throw me the towel. ඒ කියන්නේ මට තුවාල විසි කරන්න. throw me the towel. මට තුවාල විසි කරන්න. fight. ඊළඟ එක fight. fight කියලා කියන්නේ රණ්ඩු වෙනවා. fight. රණ්ඩු වෙනවා. They always fight. They always fight. ඒ කියන්නේ ඔවුන් හැමතිස්සෙම රණ්ඩු වෙනවා. They always fight. එහෙම නැත්නම් සරලවම අපිට කියන්න පුළුවන් don't fight. රණ්ඩු වෙන්න එපා. don't fight. රණ්ඩු වෙන්න එපා. Number 85 cry. cry කියලා කියන්නේ අඬනවා. Why do you cry? Why do you cry? ඔයා ඇයි අඬන්නේ? ඔයා ඇයි අඬන්නේ? Why do you cry?
දෙවැනි උදාහරණය I cry when I'm sad. I cry when I'm sad. මම දුක හිතුනම අඬනවා. I cry when I'm sad. මම දුක හිතුනම අඬනවා. Number 86 laugh. Laugh කියලා කියන්නේ hina වෙනවා. Why do you laugh? Why do you laugh? කියන්නේ ඔයා ඇයි hina වෙන්නේ? ඔයා ඇයි hina වෙන්නේ? එහෙම නැත්නම් සරලවම අපිට use කරන්න පුළුවන් don't laugh. Don't laugh. hina වෙන්න එපා. මොන හරි serious උපදේශයක් දෙන වෙලාවට කවුරු හරි hina වෙනවා නම් අපිට කියන්න පුළුවන් don't laugh. hina වෙන්න එපා. hina වෙන්න එපා. Make a serious. Don't laugh. Number 87 smile. Smile කියලා කියන්නේ hina වෙනවා. Smile. hina වෙනවා. You smile nicely. You smile nicely. ඔයා ලස්සනට hina වෙනවා. ඔයා ලස්සනට hina වෙනවා. එහෙම නැත්නම් සරලවම අපිට sentence එකක කියන්න පුළුවන් smile please. Smile please. කරුණාකරලා hina වෙන්න. photographer photo එකක් ගන්නෙද්දී අපිට කියනවා smile please. Smile. hina වෙන්න. Number 88 grow. Grow කියලා කියන්නේ වැවෙනවා. Grow. වැවෙනවා. එහෙම නැත්නම් ලොකු වෙනවටත් අපි කියන්නේ grow කියලා. Children grow quickly. Children grow quickly. ළමයි ඉක්මනට ලොකු වෙනවා. ළමයි ඉක්මනට ලොකු වෙනවා. මෙතන ළමයි වැවෙනවා නෙමෙයි ලොකු වෙනවා. Children grow quickly. Plants grow fast. ඒ කියන්නේ පැල ඉක්මනට වැවෙනවා. පැල ඉක්මනට වැවෙනවා. එහෙම නැත්නම් ගස් ඉක්මනට වැවෙනවා. Number 89 build. Build කියලා කියන්නේ හදනවා. අපි මොනවා හරි දෙයක් ගොඩනගනවටත් build කියන වචනේ use කරනවා. Build. They build houses. They build houses. එයාලා ගෙවල් හදනවා. They build houses. හදනවා කියන meaning එකෙන් හදපු sentence එකක් තමයි they build houses. ඒ කියන්නේ මෙතන ගෙවල් හදනවා. අපි බලමු ඊළඟ උදාහරණය build good habits. Build good habits. Good habits කියලා කියන්නේ හොඳ පුරුදු. මෙතන build good habits කියන්නේ හදනවා නෙමෙයි ගොඩනගා ගන්න. එහෙම නැත්නම් ඇති කරගන්න. හොඳ පුරුදු ගොඩනගන්න. Build good habits. Number 90 fix. Fix කියලා කියන්නේ හදනවා. එහෙම නැත්නම් යම්කිසි දෙයක් විසඳනවටත් අපි use කරන්නේ fix කියන verb එක. Fix this phone. Fix this phone. ඒ කියන්නේ phone එක හදන්න. මේ phone එක හදන්න. Fix this phone. I fix the issue now. I fix the issue now. මම මේ ප්‍රශ්නය දැන් විසඳනවා. I fix the issue now. මම මේ ප්‍රශ්නය දැන් විසඳනවා. Number 91 agree. Agree. Agree කියලා කියන්නේ එකඟ වෙනවා. Agree. I agree with you. I agree with you. I agree with you කියන්නේ මම ඔයා එක්ක එකඟ වෙනවා. I agree with you. මම ඔයා එක්ක එකඟ වෙනවා. They agree to the plan. ඒ කියන්නේ එයාලා plan එකට එකඟ වෙනවා. Plan. They agree to the plan. එයාලා plan එකට එකඟ වෙනවා. එකඟ වෙනවට තමයි අපි මෙතන agree කියලා කියන්නේ. Number 92 refuse. Refuse කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. මේ refuse කියන verb එකත් බහුලවම පාවිච්චි වෙනවා ප්‍රතික්ෂේප කරනවට. එහෙම නැත්නම් බෑ කියනවට අපි කියන්නේ refuse. He refuses my help. He refuses my help. ඔහු මගේ උදව් ප්‍රතික්ෂේප කරනවා. He refuses my help. Don't refuse. Don't refuse කියන්නේ ප්‍රතික්ෂේප කරන්න එපා. Don't refuse. ප්‍රතික්ෂේප කරන්න එපා. ඊළඟ verb එක බලමු. Number 93. Save. Save කියලා කියන්නේ ඉතුරු කරනවා. යම්කිසි දෙයක් බේර ගන්නවටත් අපි කියන්නේ save කියලා. අපි බලමු කොහොමද example sentence දෙක. Save your money. Save your money. මෙතන save කියලා කියන්නේ සල්ලි ඉතුරු කරගන්න. Save your money. ඔයාගේ සල්ලි ඉතුරු කරගන්න. අපි බලමු දෙවෙනි උදාහරණය. Doctor save lives. Doctor save lives. මෙතන save කියන්නේ බේර ගන්නවා. දොස්තරලා ජීවිත බේර ගන්නවා. දොස්තරලා ජීවිත බේර ගන්නවා කියලා කියන්නේ doctor save lives.
එකම verb එක meaning දෙකක් යටතේ අපි ඉගෙන ගත්තා. 94 waste. waste කියලා කියන්නේ නාස්ති කරනවා. මොනවා හරි දෙයක් නාස්ති කරනවට අපි කියන්නේ waste කියලා. waste. Don't waste water. Don't waste water. වතුර නාස්ති කරන්න එපා. Don't waste water. මොනවා හරි දෙයක් නාස්ති කරනවට තමයි අපි waste කියලා කියන්නේ. බත් කාලා පිඟානේ කෑම ඉතුරු වෙලා තියෙනවා නම් විසි කරන්න යද්දී අම්මා කියනවා don't waste food. Don't waste food. කෑම නාස්ති කරන්න එපා. You waste time. You waste time. ඔයා කාලය නාස්ති කරනවා. ඔයා කාලය නාස්ති කරනවා. ඊළඟ එක rent. rent කියලා කියන්නේ කුලියට ගන්නවා. එහෙම නැත්නම් දෙනවා කියන එකටත් අපි rent කියලා පාවිච්චි කරනවා. They rent houses. They rent houses. එයාලා ගෙවල් කුලියට ගන්නවා. ගෙවල් කුලියට ගන්නවා. They rent rooms. They rent rooms. ඒ කියන්නේ මෙතන rent කියන්නේ කුලියට දෙනවා කියන එක. එයාලා කාමර කුලියට දෙනවා. They rent rooms. Number 96 borrow. borrow කියලා කියන්නේ ණයට ගන්නවා. එහෙම නැත්නම් ඉල්ල ගන්නවටත් අපි කියන්නේ borrow කියලා. I borrow books. I borrow books කියන්නේ මම පොත් ඉල්ල ගන්නවා. ඊළඟ උදාහරණය අපි බලමු. Can I borrow your pen? Can I borrow your pen? මට ඔයාගේ පෑන ඉල්ල ගන්න පුළුවන්ද? අපි කාගෙන් හරි පෑනක් ඉල්ල ගන්නකොට කියන්නේ Can I borrow your pen? මට ඔයාගේ පෑන ඉල්ල ගන්න පුළුවන්ද? පෑන ගන්න පුළුවන්ද? Number 97 lend. lend කියලා කියන්නේ ණයට දෙනවා. lend ණයට දෙනවා. Can you lend me some money? Can you lend me some money? මට සල්ලි ටිකක් ණයට දෙන්න පුළුවන්ද? මොනවා හරි ණයට දෙනවා නම් තමයි අපි lend කියන verb එක use කරන්නේ. Can you lend me some money? මට සල්ලි ටිකක් ණයට දෙන්න පුළුවන්ද? අපි බලමු දෙවන උදාහරණය. Banks lend money to people. Banks lend money to people. බැංකු මිනිස්සුන්ට සල්ලි ණයට දෙනවා. Banks lend money to people. බැංකු මිනිස්සුන්ට සල්ලි ණයට දෙනවා. ඊළඟ verb එක feed. feed කියලා කියන්නේ කවනවා. එහෙම නැත්නම් කෑම දෙනවා. feed the baby. feed the baby කියන්නේ බබාට කවන්න. ඊළඟ උදාහරණය I feed dogs. I feed dogs. මම බල්ලන්ට කෑම දෙනවා. මෙතන feed කියලා කිව්වේ කෑම දෙනවා කියන එක. කලින් sentence එකේ අපි කිව්වේ කවන්න කියන එක. feed the baby කියලා කිව්වේ බබාට කවන්න. feed the dogs කියලා කිව්වේ මම බල්ලන්ට කෑම දෙනවා. I feed dogs. Number 99 burn. burn කියලා කියන්නේ පිච්චෙනවා. එහෙම නැත්නම් පුච්චනවටත් අපි කියන්නේ burn කියලා. Don't burn trash. Don't burn trash කියන්නේ කුණු පුච්චන්න එපා. Don't burn trash. කුණු පුච්චන්න එපා. දෙවැනි උදාහරණය. Sunlight can burn your skin. Sunlight can burn your skin. අවුවට ඔයාගේ සම පිච්චෙන්න පුළුවන්. Sunlight can burn your skin. අන්තිම verb එක wake. wake කියලා කියන්නේ ඇහැරෙනවා. එහෙම නැත්නම් ඇහැරවනවා. wake කියලා කියන්නේ ඇහැරෙනවා. එහෙම නැත්නම් ඇහැරවනවා කියන එකටත් අපි කියන්නේ wake කියලා. wake me up early. wake me up early. මාව වේලාසනින් ඇහැරවන්න. මාව වේලාසනින් ඇහැරවන්න. wake me up early. එහෙම නැත්නම් සරලවම අපිට කියන්න පුළුවන් wake me up. මාව හැරවන්න. දෙවැනි උදාහරණය. Don't wake the baby. Don't wake the baby. බබාව හැරවන්න එපා. Don't wake the baby. Don't wake the baby. බබාව ඇහැරවන්න එපා. ඇහැරවන්න එපා. ඔන්න එහෙනම් අපි ක්‍රියාපද 100ම ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ ක්‍රියාපද කොහොමද ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ කියලාත් ඉගෙන ගත්තා. අද වීඩියෝ එකෙන් ඔයාලගේ ඉංග්‍රීසි දැනුමට අලුත් දෙයක් එකතු වුණා කියලා මං හිතනවා. ඉතින් මේ පාඩම ඔයාලට ඇත්තටම වැදගත් වුණා නම් ඉංග්‍රීසි කතා කරන්න ආස කරන ඔයාගේ යාළුවන්ට, පවුලේ අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අමතක නොකර අර මම කියපු විදියට ඇස් දෙකට පේන දේවල් මේ වචන වලින් එදිනෙදා ජීවිතයේදී මනසින් හිතන්න අද ඉඳන්ම පටන් ගන්න. ඒ වගේම මේ වෙලාවේ මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ පහුගිය වීඩියෝස් වලට කමෙන්ට්ස් කරලා තිබුණා. ඔයාලා මේ වීඩියෝස් වලින් සාර්ථකව යම් දෙයක් ඉගෙන ගන්නවා නම් මට දැනෙන්නේ ලොකු සතුටක්. මොකද මගේ මහන්සියේ නියම වටිනාකම ලැබෙන්නේ අන්න ඒ වෙලාවට.
එහෙනම් මේ වගේ සරල ප්‍රායෝගික වීඩියෝ එකකින් අපි නැවත ඉක්මනින් හම්බෙමු. හැමෝටම ගොඩක් ස්තුතියි.